හායි කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් හැම දෙනෙක්ම වෙනදා වගේම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අලුත් කෙනෙක් ඉන්නවා නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මම මෙතන දඟල ඉන්නේ 3 wheel එකක් එනකන්. ඒ කියන්නේ pygmy එකක් දාලා ඒක එනකන් තමයි ඉන්නේ. ඉතින් අම්මත් අර බලාගෙන ඉන්නේ. අතන්ට වෙලා මේ පිග්මි එක එනකන් ඉතින් අපි දෙන්න ලොකු ගමනක් යන්නේ. මොකද පොඩි ගමනක් නෙමෙයි. යන්නේ හදන්නේ අපේ අම්මගේ උපැන්න සහතිකේ. අන්න ඒකේ ඔරිජිනල් කොපි එක ගන්න තමයි. ඉතින් ඒකේ ඔරිජිනල් කොපියක් ඕනේ අපි පොඩි වැඩකට. ඉතින් ඒ කොපි එක ගන්න අපි යනවා. ඉතින් අපි දෙන්න බලාගෙන ඉන්නකොට ඔන්න ට්‍රේවිල් එක ආවා. ඊට පස්සේ ටක් ගාලා නැගලා ඔන්න දැන් යන්න හදන්නේ කොහෙටද? හයිවේ එක කඩවතට තමයි යන්න හදන්නේ. ඉතින් අපේ ගේ ළඟ ඉඳලා විනාඩි 10ක් වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් අපි යනවා කඩවතට යන්න ඕනේ මා කුඹුරට. කොට්ටාවේ මා කුඹුරට තමයි අපි මේ දැන් යන්නේ. ඉතින් මං කියන්න ඕන ඔයගොල්ලෝ ආසම තැනකට මං ඔයගොල්ලන් අද එක්ක යනවා කියවනේ. ඉතින් බලන්නකො කොහෙද මං යන්නේ කියලා. හරි ඉතින් ඔන්න අපි දෙන්න යනවා. ඔන්න දැන් හයිවේ එකටත් ගිහිල්ලා එතන කඩවත බස් එකටත් ඔන්න අපි නැග්ගා. කඩවත පැත්තට තමයි යන්නේ. ඉතින් හයිවේ එක යන ගමන් තමයි මේ ඉන්නේ අම්මයි මමයි. ඉතින් පාර දිහා බල ඉතින් යන්න තියෙනවා. ඉතින් පාර දිහා බලන්න දෙයක්වත් නැහනේ. හරි ඉතින් ඔයගලන්ට කියන්න ඕන මේ වීඩියෝ එක ගොඩක් පරණ වීඩියෝ එකක් තමයි. මොකද මම ෆෝන් එක බලනකොට මම බැලුවා මගේ තව ගත්තු වීඩියෝස් තියෙනවානේ මම දාලා නැහැනේ කියලා. ඉතින් ඒ නිසා මට හිතුණා මේක ඔයගලන්ට පෙන්නන්න. මේ වීඩියෝ එකේ තව සුවිශේෂ දෙයක් වෙනවා. බලන් ඉන්නකෝ ඔයගොල්ලෝ ආසම තැනකට මම එක්කගෙන යනවා ඔයගොල්ලන්ව. මං හිතන ඔයගොල්ලෝ ගොඩක් ආසයි ඇති ඒක බලන්න කියලා. ඉතින් මේ වැඩේ කරගෙන ඉවරලා තමයි අපි එන ගමන් තමයි මේ වැඩේට යන්නේ. ඉතින් බලන්නකෝ. ඉතින් මේ වීඩියෝ එක දකිනකොට මට ගොඩාක් ගෙදර මතක් වෙනවා. මේ වෙනකොට මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. මම ඉන්නේ රට ගැනත් මම ඔයගොල්ලන්ට ඉදිරි වීඩියෝස් වලදී ගේන්නම් මම කොයි රටේද ඉන්නේ කියලා. සමහර විට දන්නවත් ඇති. ඒ වුණාට මම ඔයගොල්ලන්ට කියන්නම්කෝ පස්සේ කොහෙද මම ඉන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක දකිනකොට අම්මත් එක්ක යනවා දකිනකොට මට ගොඩාක් දුක හිතෙනවා. මට අම්මයි තාත්තයි දෙන්නම මතක් වෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට අම්මා මට විශේෂයි. මොකද අම්මත් එක්ක මම පවුලේ හැදිච්ච එකම ළමයා. ඉතින් මම අම්මත් එක්ක තමයි දන්නව ඇතිනේ පවුලේ එකම ළමයෙක් ඉන්න අය. අම්මත් එක්කම තමයි හැම ගමනක්ම යන්නේ. ඉතින් අද මගේ ගාව අම්මා නැහැ. මං අම්මගෙන් වෙන් වෙලා වෙනම ඉන්නේ. ඉතින් මේ වීඩියෝස් දකිනකොට මට ගොඩක් දුක හිතෙනවා. ඉක්මනටම ලංකාවට එන්න තමයි හිතෙන්නේ. හරි එහෙනම් ඔන්න අපි ඒ කතාවත් අතරතුර ඔන්න කඩවතට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි කඩවතෙන් ඊට පස්සේ අපි ඒජ් ඔෆිස් එකට ගියා. ගිහිල්ලා ඒ වැඩේ කරගත්තා. කරගෙන ඔන්න ඔක්කොම වැඩ ඉවර කරගෙන තමයි දැන් මේ අපි දෙන්නට හොඳටම බඩගිනි. ඊට පස්සේ ළඟ තිබුණු පෙරේරන්සන්ස් එකට ගිහිල්ලා කාලා ඉවර වෙලා දැන් ඔන්න ආයෙමත් එන්න හදනවා බස් එකේ. එතන ඉඳන් එන්න ඕනේ ආයෙ බස් එකේ හයිවේ එකට කඩවත. ඉතින් ඒන ගමන් තමයි මේ ඉන්නේ. කඩවතට ඇවිල්ලා මම ඕගොල්ලන්ට අර මං කිව්ව දේ එතනට යමුකෝ අපි. ඔන්න ඉතින් ආවා මම එතනට ඔයගොල්ලෝ ආසම කරන රාමේන් ෂොප් එකකට තමයි මම ආවේ. ඉතින් හලි ලොකු දුර ගමනක් තමයි ගියේ. අපිට කඩවත රාගම ඒජ් ඔෆිස් එකට එන්නකෝ. ඊට පස්සේ එතනින් ආයෙ ජායලට යන්න උනා. අනේ අම්මෝ මට නම් එපාම වුණා. ඉතින් දැන් ඒ ගිහිල්ලාවිලා අපි කඩවතට ආවනේ ගෙදර එන්න. කඩවතින් කොට්ටාවේ නැගලා අපි ඉන්නේ කොට්ටාවේනේ. ඉතින් කොට්ටාවට එන්න කඩවතට එනකොට මෙන්න මේක මම කලින් දැක්කා YouTube එකේ දාලා තිබුණා. එක
මේවල දාලා තිබුණා. ඉතින් මට හිතුණා මේකට යන්න ඕනේ කියලා එන ගමන්. ඉතින් ඔයගලන්ට තව මම ඉදිරියේදී කියන්නම් මේ ගැන විස්තර තව තියෙනවා මම ඔයගලන්ට. ඉතින් මෙතන තියෙනවා එක එක රාමීන් වර්ග. ඉතින් මම ගත්තා මේකෙන් ටිකක් ගත්තා. මොකද බලන්න කොහොමද දන්නේ නැහැ මේකේ ටේස්ට් එක. ඉතින් ඒක නිසා මම ඒ ටිකත් අරගත්තා. ඒක හදපු වීඩියෝ එකකුත් වෙනම තියෙනවා. මම ඔයගලන්ට ඒකත් ගේන්නම්. ඉතින් මං අම්මත් එක්ක තමයි ගියේ. ඉතින් අම්මත් එක්ක ගිහිල්ලා ඉවරලා ඉතින් එක එක ඒවා අරගෙන බල ඉතින් මේවා තේරුවා. තෝරලා ඉතින් මට හොඳයි කියන ඒවා ටිකක් මං අරගත්තා. ගොඩක් සැරනම් කන්න බෑ. නිකන් චීස් ෆ්ලේවර්ස් වගේ තමයි මම අරගත්තේ. ඉතින් මං ඔයගලන්ට පෙන්නන්නම් මම මොනවද අරගත්තේ කියලා වෙනම වීඩියෝ එකක් මං ඒකට ගේන්නම්. ඉතින් ඒ ෂොප් එකේ නූඩල්ස් විතරක් නෙමෙයි තිබුණේ රාමෙන් විතරක් නෙමෙයි තව එක දේවල් චොක්ලට් එතකොට ටොෆි කෝෆි ඒ වගේ එක දේවල් තිබුණා. ඔයගොල්ලොත් කඩවතට ගියාම යන්න මේක තියෙන්නේ මේ කඩවත ආර්පිකෝ එක ඉස්සරහා මම මේ පෙන්නන්නේ එතන තමයි තියෙන්නේ. හරි ඔන්න දැන් අපි දෙන්න කඩවතට ඇවිල්ලා ඔන්න හයිවේ එකට ආයෙත් නැග්ග බස් එකට. ඉතින් ඔන්න එතකොට ටිකක් රෑ වෙලා තියෙනවා. ඉතින් ඒ නූඩල්ස් ටිකත් අරගෙන ඔන්න අපි දැන් ගෙදර එන්න තමයි මේ හදන්නේ. ඒ වෙලාවේ නම් හරි මහන්සි. ඉතින් කොහොම හරි එතකොට අම්මයි මායි ඔය තියෙන්නේ කතු රාමෙන් ටික පේනා නේද? හරි ඒ ටික මම වෙනම වීඩියෝ එකක් ගේන්නම් ඒකට. ඊට පස්සේ අපි ඔන්න ඕකේ නැගලා ගෙදර ගියා. අපි මාකුඹරට එනකොට ටිකක් රෑ වෙලා තිබුණා. ඉතින් අම්මයි මමයි හිතුවා රෑට කන්න මොන හරි අරගෙන යන්න ඕනේ කියලා. දන්නව ඇතිනේ හැමෝම මාකුඹරේ තියෙනවා නිවහන කියලා කඩයක්. ඉතින් එකෙන් තමයි මම කෑම ගත්තේ. එකෙන් තමයි මම සාමාන්‍යයෙන් ඔකෙන් අරගන්නවා. ඉතින් එකෙන් මම කෑම එකකුත් අරගෙන ඔන්න දැන් අම්මයි මමයි දෙන්නම යනවා ගෙදර. දැන් නම් අපි දෙන්නට පුදුම මහන්සියක් තමයි තිබුණේ වෙලාවේ. මොකද උදේ ගියා ඊට පස්සේ ආයේ එතනින් අපි රාගමට ගියාම රාගම AG ඔෆිස් එකක් නැහැ කිව්වා. එතනින් තමයි ආයේ ජායලට ගියේ. ඉතින් ගියපු මහන්සිය තාම තියෙනවා හරිම අමාරුයි. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. ගෙදර දකින්නකොට මාරම සතුටයි. සතුටක් තමයි ඇති වෙන්නේ. ඉතින් මොකද එච්චර අමාරුයි මහන්සි. ඉතින් ඉතින් ඊට පස්සේ මම වොෂ් එකක් දාලා ඇවිල්ලා කෑම කන්න තමයි හදන්නේ. ඉතින් මම ගත්තේ නාසි ගුරන් එකක්. ඉතින් නිවහනෙන් අරගෙන තියෙන කලිනුත් ෆ්‍රයිඩ් රයිස් ඕන එකක් තියෙනවා එකේ. ගොඩක්ලාට ඔන්ලයින් ඕඩර් කළා තමයි ගන්නෙ. ඉතින් මම එතනින් ආපු නිසාද ගත්තා. රයිස් එක නම් හොඳයි රසට තිබුණා. හරි එහෙනම් දැන් මං කාලා නිදා ගන්න තමයි හදන්නේ. හරි තවත් ලස්සන වීඩියෝ එකකින් මං හම්බෙන්නම්. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් දැන් මේ තියෙන්නේ මගේ පරණ වීඩියෝස් නේ. අලුත් වීඩියෝස් තියෙනවා. මං ඒවත් ඕගොල්ලන්ට ගේන්නම්. ඔයගොල්ලෝ ආස ඇති කියලාද මං හිතනවා ඒ වගේ ලස්සන වීඩියෝස් බලන්න. එතකොට මං ඉන්නේ කොයි රටේද? ඒ රටේ කොහොමද ලස්සනයිද කියලා දකින්නත් ඔයගොල්ලෝ කැමති ඇති කියලා මං හිතනවා. ඉතින් හැමෝටම කියනවා මගේ channel එක subscribe කරලා උඩ තියෙන bell icon එක click කරන්න. එතකොට මම ටක් ගාලා වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් මං ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. bye